ඊගාවට 34. කලාකෘතියක් ඇගීමේදී වඩාත් වැදගත් වුණේ කලාකෘතියක් අගයනකොට අපිට ළමයි මේ ඉහත කරුණු සියල්ලම අපිට උපයෝගී වෙනවා. තේමාවට ඇති හරවත් බව, මාධ්‍ය හැසිරවීමේ කුසලතා, සිද්ධාන්ත භාවිතය, මාධ්‍ය තුලින් තේමා ප්‍රකාශ කරන්න පුළුවන් අපූර්වත්වය මේ ඔක්කොම අපි යම්කිසි කලාකෘතියක් අගයනකොට අපිට ඊටාම වැදගත් වෙනවා. 34ට 5. ඊගාවට මහේශාක පෙනුම ඇති සුවිසල් වාසුවිද්‍යා නිර්මාණ බිහිමේ වෙලා රෝමවරුන්ට හැකි වූයේ ඒක සරලව දන්නවා අධිරාජ්‍යවරුන්ගේ සුඛෝපභෝගී ජීවිතයට අවශ්‍ය විවිධ මාදිලී ගොඩනැගිලි සඳහා අනුග්‍රහය ලැබීම. අපි දන්නවා රෝමවරු කියන්නෙම පුංචි දෙයක් පවා තමන්ගේ බලය ප්‍රකාශ කරන්න උනන්දු වෙච්ච කට්ටියක්. එතකොට පොඩි නිර්මාණයකින් සිට ලොකු නිර්මාණ දක්වා මේගොල්ලෝ උත්සාහ කරේ තමන්ගේ අධිරාජ්‍ය බලය ලෝකයට පෙන්වන්න. ඒ නිසා ඒගොල්ලෝ සුඛෝපභෝගී තමන් මෙන්න මෙහෙම තමයි ජීවත් වුනේ. තමන්ගේ බලය මෙන්න මෙච්චරයි කියලා පෙන්වන්න තමයි ඒගොල්ලෝ ගොඩනැගිලි නිර්මාණය කරේ. අපි කතා කරනවා රෝමයේ තියෙනව මොනවාද? අපි මතක් කරමු ටයිටස් ආරෝක්කුව, කොන්ස්ටයින්ටන් ආරෝක්කුව, ඊට පස්සේ ට්‍රැජන් ස්තම්භය ඊළඟට කොලෝසියම් මේ හතරම නිර්මාණය කරන්නේ අධිරාජ්‍යවරුන්ගේ බල පරාක්‍රමය පෙන්වන්න. ඒතර මොන තැනක හරි MCQ එකක් ඇහුවොත් රෝම කලාවේ මොකද්ද පරමාර්ථය කියලා අධිරාජ්‍යවරුන් සම්බන්ධ උත්තරයක් තිබ්බොත් ඒක මාක් කරන්න. පැහැදිලි නේද?